වෙනද වගේම ඔයාලා හැමෝමදත් පිළිගන්නවා සිලොන් ටෙක් TV YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද වීඩියෝෙන් කතා කරන්න යන්නේ ඔයාලටම කියලා VPS එකක් හදාගන්නේ කොහොමද කියන එක ගැන. මේ VPS එක හදාගන්න අපිට අවශ්‍ය කරනවා GitHub account එකක්. මේ GitHub account එක පාවිච්චි කරලා තමයි අද අපි මේ VPS එක හදාගන්න යන්නේ. ඉතින් මේ VPS එක පාවිච්චි කරලා අපිට ගොඩක් වැඩ කරගන්න පුළුවන්. මේ VPS එකෙන් අපිට ඉන්ටර්නෙට් යන හදාගන්න පුළුවන්. ඒ වගේම ෆිල්ම් ඩවුන්ලෝඩ් කරගන්න. මේ වගේ ගොඩක් දේවල් අපිට මේ VPS එක පාවිච්චි කරලා කරන්න පුළුවන්. ඉතින් අද බලමු කොහොමද මේ VPS එක හදාගන්නේ කියලා. මේ VPS එක හදන්න මම මේ VPS එකට පාවිච්චි කරන්නේ ස්ක්‍රිප්ට් එකක්. ඒ වගේම මෙතනදී මම මේ පාවිච්චි කරන VPS එක Windows 10 VPS එක තමයි මම මෙතනදී හදන්න යන්නේ. එතකොට මෙතනදී පාවිච්චි කරන ස්ක්‍රිප්ට් එක ගැන කිව්වනේ. මේ ස්ක්‍රිප්ට් එක මම දාලා තියෙනවා පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. ඔයාලට පුළුවන් මේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන drive link එකෙන් ගිහිල්ලා මේ ස්ක්‍රිප්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම මතක තියාගන්න මේ ස්ක්‍රිප්ට් එකේ කිසිම චේන්ජ් එකක් කරන්න එපා. එහෙම වුණොත් මේ ස්ක්‍රිප්ට් එක වැඩ කරන්නේ නැති වෙනවා. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. හොඳයි අපි එහෙනම් දැන් බලමු GitHub account එකක් හදාගෙන ඒ account එකෙන් කොහොමද VPS එකක් හදාගන්නේ කියලා. මුලින්ම ඔයා යනවා Google Chrome browser එකට ගිහිල්ලා search කරන්න GitHub කියලා. GitHub කියලා search කරාට පස්සේ මෙතන උඩින් වෙනවා github.com කියලා මේ වෙබ්සයිට් එකට යන්න. හරි. වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු අත පැත්තේ උඩින්ම තියෙනවා sign in sign up කියලා බටන් දෙකක්. මෙතන sign up කියන බටන් එක දෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ email එක, ඒ වගේම password එක, username එක පාවිච්චි කරලා ඔයාලට account එකක් හදාගන්න. එහෙම නැත්නම් ඔයාගේ Google account එක කියන්නේ ඔයාගේ Gmail එකෙන් ඔයාලට මෙතනින් direct login වෙන්න පුළුවන්. මම මෙතනදී තෝරගන්නවා continue with Google කියන එක. ඊට පස්සේ මෙතන Google account එක ඉල්ලනවා. ඊට පස්සේ continue දෙන්න. ඊළඟට දැන් මෙතන ඊමේල් එක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ යූසර් නේම් එක මෙන්න මේ විදිහට පෙන්නනවා. country එක අපිට මෙතනින් සිලෙක්ට් කරගන්න වෙනවා. country එක ශ්‍රී ලංකා කියලා. ඊට පස්සේ මේකට ටික් එක දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේකෙදි කියන්නේ මේකේ අප්ඩේට් එක කියන්නේ GitHub එකේ අප්ඩේට්ස් අපිට ඊමේල් එකට ගෙන්න ගන්න ඕන නම් මෙතන මේකට ටික් එක දාන්න කැමති නම් ඔයාලා මේක අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ටික් එක දාන්න එක අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ දැන් මෙතන මේ create account කියන බටන් එක ක්ලික් කරනවා. ඒ වගේ මතක් කරගන්න ඕනේ මෙතන ඔයාලා යූසර් නේම් එක ඔයාලට වෙනස් කරගන්න අවශ්‍ය නම්, ඒ කියන්නේ ඔයාලට යූසර් නේම් එක වෙන එකක් දාගන්න ඕන නම් ඔයාලට පුළුවන් වෙන යූසර් නේම් එකක් මෙතනට දෙන්න. දීලා ඊට පස්සේ මෙතන create account කියන බටන් එක ක්ලික් කරන්න. මෙතනදී එන්නේ captcha එකක්. ඒ කියන්නේ අපිට account එක verify කරගන්න ඕනේ අපි robot කෙනෙක් නෙමෙයි කියලා. එතකොට මෙතනදී visual puzzle ඒ වගේම audio puzzle කියලා තියෙනවා. මෙතනදී මම visual puzzle කියන එක දෙනවා. මේක දීලා ඊට පස්සේ දැන් මෙතනදී මේ හැඩේ තියෙන ඒවා හතරක් තියෙනවා. මේ තියෙන ಗುಣ කිරීම, ඒ වගේම මේ තියෙන හතර. එතකොට මේ හැඩේ තියෙන ඒවා හතරක් තියෙනවා කියලා තමයි කියන්නේ. දැන් එතකොට මෙතන බැලුවාම මේ හැඩේ තියෙන ඒවා දෙකයි තියෙන්නේ. අපි බලමු අපව මේ බටන් එක ක්ලික් කරලා මෙතන තියෙනවා තුනක්. මේ හැඩය තුනක් තියෙනවා. ඊළඟ එක බලමු. මෙතන එකයි තියෙන්නේ. අපි බලමු ඊළඟ එක. හරි. මෙතන තියෙනවා මේ හැඩේ තියෙන ඒවා හතරක්. 1 2 3 4. එතකොට අපි ඊළඟට ගිහින් බැලුවාම ඒක එකක්වත් නැහැ. එතකොට මේකේ හැඩේ තියෙනවා හතරක් තියෙනවා මෙන්න මේකේ. ඊට පස්සේ මේ submit කියන එක ක්ලික් කරා. හරි. දැන් අපි GitHub account එකක් create කරගෙන තියෙන්නේ. ඊළඟට අපිට තියෙන්නේ repository එකක් create කරගන්න. ඒකට මෙතන වල පේනවා ඇති create repository කියලා තියෙනවා. මෙන්න මේ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන repository name එකක් දෙන්න ඕනේ. මෙතන repository name එක ඔයාලට කැමති name එකක් දෙන්න පුළුවන්. මම මෙතනට දෙනවා. මේ විදිහට දීලා ඊට පස්සේ මෙතන choose visibility කියලා තියෙනවා මෙතන. මේක අනිවාර්යෙන් දෙන්න ඕනේ. මෙතන public කියන එක මම මෙතන private කියලා දෙනවා. ඊට පස්සේ මෙතන create repository කියලා තියෙනවා. මෙන්න මේ ක්ලික් කරන. ඊට පස්සේ මෙතන තියෙනවා settings කියලා. මේ settings කියන එකට එන්න. ඊට පස්සේ මෙතන තියෙනවා වඩ පේනවා ඇති ගොඩක් දේවල් තියෙනවා. මෙතන වම් පැත්තේ rules action models webhook copilot කියලා තියෙනවා. මෙතනදී අපිට ඕන කරන්නේ මෙන්න මේ යට තියෙනවා වම් අත පැත්තේ security කියන section එකේ secret and variables කියලා drop down menu එකක් තියෙනවා. මේ drop down menu එක click කරන්න. click කරාම මෙතන තියෙනවා sub menu එකක් actions කියලා. මෙන්න මේ actions කියන sub menu එක click කරන්න. මේ actions කියන sub menu එක click කරාට පස්සේ මෙතන තියෙනවා action secret and variables කියලා. මෙතන repository secrets කියලා තියෙනවා. දැන් මෙතනට අපි key එකක් දෙන්න ඕනේ. මේ key එක තමයි අපි ගන්න ඕනේ tail scale කියන එක. ඒකට මම new tab එකක් open කරගෙන search කරනවා tail scale කියලා. tail scale කියලා search කරාට පස්සේ මෙන්න මේ විදිහට tailscale.com කියලා website එක. මේ website එකට යන්න. website එකට ගියාට පස්සේ get started it's free කියලා තියෙනවා මෙතන. දකුණු අත පැත්තේ උඩින් තියෙන බටන් එක. මේ බටන් එක ක්ලික් කරන්න.
ඊට පස්සේ දැන් මෙතන අහනවා Google එකෙන්ද එහෙම නැත්නම් Microsoft account එකෙන්ද ඒ වගේම GitHub account එකෙන්ද අපි account එක create කරගන්න ඕනේ කියලා. මෙතනින් දැන් මම මෙතන හදලා තියෙන GitHub account එකනේ. එතකොට මම මෙතන account එක හදන්න ඕනේ GitHub එකෙන්ම තමයි. එතකොට මම මේ account එක create කරනවා මෙතන sign up with GitHub කියන මේ button එක click කරලා GitHub account එකෙන් account එකක් create කරගන්නවා. ඊට පස්සේ දැන් මෙතනට ආවම authorize tailscale කියලා තියෙනවා. මෙන්න මේ කොළ පාට button එක click කරන්න. ඊට පස්සේ දැන් මෙතන තියෙනවා what is your primary reason for your tailscale කියලා. මෙතන select one කියන එකේ මම මෙතන තියෙන application testing කියන එක දෙනවා. ඊට පස්සේ මෙතන what is your role within your organization කියලා තියෙනවා. මෙතන IT කියන එක දෙන්න. ඊට පස්සේ දැන් මෙතන දෙන්න which VPN providers are you currently using. ඒ කියන්නේ මෙතනදී අපි ටික් කරන්න ඕනේ. මම මෙතන ටික් කරනවා මෙතන I don't use a VPN කියන එක ටික් එක දෙන්න. ඊට පස්සේ how did you hear about tailscale කියලා තියෙනවා. මෙතන optional කියලා තියෙනවා. ඔයාලා කැමති නම් මේක දෙන්නත් පුළුවන්. නොදී ඉන්නත් පුළුවන්. ඊට පස්සේ දැන් මෙතන තියෙනවා add your first device කියලා තියෙනවා. නිල් පාට බටන් එකක්. මේ නිල් පාට බටන් එක ක්ලික් කරන්න. බටන් එක ක්ලික් කරාට පස්සේ මෙතන තියෙනවා ඔයාගේ device එක කරනවා. ඒ කියන්නේ ඔයාගේ OS එක Linux නම් ඔයාලට පුළුවන් Linux එකට අදාළ software එක download කරගන්න. Windows නම් Windows වලට අදාළ software එක download කරගන්න පුළුවන්. එහෙම නැත්නම් Mac OS නම් ඔයාලට පුළුවන් Mac OS එකට අදාළ software එක download කරගන්න. ඔයාලට මෙතන software එක download කරගන්න අවශ්‍ය නැත්නම් ඔයාලට පුළුවන් මෙතන skip this introduction කියලා තියෙනවා. මේ ක්ලික් කරලා මේක skip කරලා යන්න ඉස්සරහට මම මෙතනදී මේ download tailscale for Windows කියන බටන් එක ක්ලික් කරලා මේ tailscale කියන software එක මගේ PC එකට download කරගන්නවා. දැන් මෙතනට ආවට පස්සේ මෙතන තියෙනවා download tailscale for Windows කියලා. මම මේ ක්ලික් කරලා මේ software එක දැන් මගේ PC එකට download කරගන්නවා. දැන් software එක download වෙනවා. ඊළඟට මේ skip this instructions කියන මේ link එක ක්ලික් කරලා අපි මේක skip කරලා යන් ඉස්සරහට දැන් අපි ඇවිල්ලා තියෙන්නේ tailscale අපේ dashboard එකට. හරි. මෙතනදී අපි දැන් කරන්න ඕනේ මුලින්ම අපි දැන් download කරගත්තානේ මේ tailscale software එක. මේ software එක අපේ computer එකට install කරගන්න ඕනේ. දැන් මම මේ download කරන software එක මගේ PC එකට install කරගන්නවා. මෙතන I agree to the license terms and condition කියන එකට ටික් එක දෙන්න අනිවාර්යෙන්. ටික් එක දීලා ඊට පස්සේ මේ install කියන බටන් එක ක්ලික් කරන්න. installation successfully completed කියලා ආවා. ඒ කියන්නේ දැන් මේ tailscale කියන software එක අපේ computer එකට install වෙලා තියෙනවා. දැන් අපි බලමු tailscale කියන software එක තියෙන්නේ මේ task bar එකේ දකුණු අත පැත්තේ තියෙනවා මේ ඉතලයක් වගේ icon එකක් උඩට. මේ icon එක click කරන්න. click කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට tailscale icon එක. මේ tailscale icon එක උඩ එකපාරක් click කරන්න. icon එකට click කරාට පස්සේ මේ විදිහට connect device කියලා තියෙනවා. මෙතන මේ නිල් පාටින් තියෙන connect කියන බටන් එක click කරන්න. බටන් එක ක්ලික් කරාට පස්සේ login successful කියලා ආවා. අපි දැන් ගිහින් බලමු මෙතන මේ ටැබ් එකට. මෙතනට ආවට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් අලුතෙන් device එකක් add වෙලා තියෙනවා අපේ address එකත් එක්ක connected කියලා. ඊළඟට දැන් මෙතන තියෙනවා settings කියලා. settings වලට එන්න. settings වලට ආවට පස්සේ මෙතන වම් අත පැත්තේ තියෙනවා personal settings කියලා. මේ personal settings යටතේ තියෙනවා keys කියලා ටැබ් එක. මේ keys කියන එකට එන්න. keys කියන එකට ආවට පස්සේ මෙතන තියෙනවා generate out key කියලා. මේ out key එක තමයි අපි දැන් generate කරගන්න යන්නේ. මෙතන generate out key කියන එකට එන්න. ඇවිල්ලා මෙතන මේ generate key කියන නිල් පාට බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට key එකක් generate වෙනවා. ඊට පස්සේ මේක copy කරගන්න තියෙන්නේ. copy කරගෙන මෙතන GitHub එකට එන්න. GitHub account එකේ repository secret කියන තැන new repository secret කියලා කොළ පාට බටන් එකක් මේ බටන් එක ක්ලික් කරන්න. බටන් එක ක්ලික් කරාට පස්සේ මෙතන තියෙනවා දැන් secret key එක මෙතනට paste කරන්න. paste කරලා මෙතන name එකක් your secret name කියන තැන ඔයා name එකක් දෙන්න ඕනේ. මෙතනට දෙන්න ඕනේ tailscale out key කියන එක. දැන් මම මෙතනට මේක paste කරනවා tailscale out key කියන මෙන්න මේ name එක. මේ name එක ඔයාලට ගන්න පුළුවන්. මම description box එකේ දාලා තියන්නම් මේ name එක. ඔයාලට මේක copy කරගන්න පුළුවන්. ඊළඟට මෙතන add secret කියලා තියෙනවා කොළ පාට බටන් එකක්. මේ බටන් එක click කරන්න. බටන් එක click කරාට පස්සේ දැන් මෙතන responsive secret කියන යටතේ අපි add කරපු secret key එක මෙතන save වෙලා තියෙනවා. අපිට පුළුවන් මේක delete කරන්න ඒ වගේම edit කරන්න පුළුවන්. හරි. ඊළඟට දැන් මෙතන actions කියලා බටන් එකක් තියෙනවට බලා ගන්න පුළුවන්. මෙතන උඩ තියෙන උඩ පේලියේ code issues pull request actions කියලා තියෙනවා. මේ actions කියන එකට එන්න. actions කියන එකට ආවට පස්සේ මෙතන උඩ බලා ගන්න පුළුවන් set up a workflow කියලා. set up a workflow yourself කියලා ඊතලයක එක්ක මෙතන නිල් පාටින් තියෙනවා. මෙන්න මේක උඩ click කරන්න. click කරාට පස්සේ දැන් මෙතන තියෙන්නේ අපිට code එකක් paste කරන්න. මේ කෝඩ් එක මම ඔයාලට පහළ description box එකේ Google Drive link එකක් දාලා තියන්න.
ඔයාලට පුළුවන් මේ කෝඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න. හොඳයි. දැන් මම මෙතනට පාවිච්චි කරන්නේ Windows 10. එතකොට Windows 10 VPS එක තමයි මම මේකට හදන්න යන්නේ. ඒ නිසා මම මෙතන Windows 10 කෝඩ් එක paste කරනවා. Windows 10 කෝඩ් එක paste කරලා ඊට පස්සේ මෙතන commit changes කියන මේ කොළ පාට බටන් එක මේ දකුණු අත පැත්තේ තියෙන කොළ පාට බටන් එක මම ක්ලික් කරනවා. බටන් එක ක්ලික් කරලා පස්සේ මේ විදිහට pop up form එකක් එනවා. මේ pop up form එකේ commit changes කියලා කොළ පාට බටන් එකක් තියෙනවා. මේ බටන් එක ක්ලික් කරන්න. බටන් එක ක්ලික් කරලා පස්සේ දැන් මේ විදිහට අපේ කෝඩ් එක save වෙලා තියෙනවා. ඊට පස්සේ ආපහු actions කියන එකට එන්න. actions කියන එකට ආවට පස්සේ මෙතන වලට බලා ගන්න පුළුවන් RDP කියලා තියෙනවා. මේ RDP කියන එකට එන්න. RDP කියන එක ක්ලික් කරාට පස්සේ දැන් මෙතන වලට බලා ගන්න පුළුවන් this workflow has a workflow this path event trigger කියලා තියෙනවා. මෙතන දකුණු අත පැත්තේ තියෙනවා ඊතලයක් එක run workflow කියලා. මේක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ run workflow කියලා කොළපාට බටන් එකක් තියෙනවා. මේ run workflow කියන මේ කොළපාට බටන් එක එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරලා ඊට පස්සේ මෙතන refresh බටන් එක එහෙම නැත්නම් ඔයාගේ keyboard එකේ F5 press කරන්න. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන කහ පාටින් රවුමක් කැරකෙනවා RDP කියලා. දැන් අපි මේ ක්ලික් කරමු එකපාරක්. ක්ලික් කරාට පස්සේ secure RDP කියලා තියෙනවා. මේකට එන්න. මේ ක්ලික් කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් process එකක් යනවා මෙතනදී. install tailscale ඒ වගේම establish tailscale connection කියලා එනවා. ඊට පස්සේ මේක RDP verify කරගෙන ඊට පස්සේ maintain connection කියන එකට එනවා. මෙතනදී අපේ VPS එකේ IP එක තමයි මේ තියෙන්නේ CI 124යි 166යි 43. එතකොට දැන් අපේ password එකක් generate වෙලා තියෙනවට බලා ගන්න පුළුවන්. ඒ වගේම IP එකක් තියෙනවා username එකක් තියෙනවා. දැන් අපි මේ VPS එකට log වෙමු. VPS එකට log වෙන්න නම් ඔයාගේ taskbar එකේ search tab එක search කරන්න remote desktop connection කියලා. මේක හැමෝගෙම computers වල තියෙනවා remote desktop connection කියන එකට එන්න. ආවට පස්සේ දැන් මෙතන ඔයාගේ IP එක. ඒ කියන්නේ මෙන්න මේ IP එක type කරන්න. හරියටම බලලා IP එක type කරන්න. මොකද මේ IP එක වැරදුනොත් ඔයාට ඔයාගේ VPS එකට log වෙන්න බෑ. ඊට පස්සේ දැන් මෙතන RDP කියලා තමයි username එක තියෙන්නේ. මේ username එකක් දීලා ඊට පස්සේ මෙතන connect කියන බටන් එක click කරනවා. ඊට පස්සේ මෙතන yes no කියලා අහනවා. මෙතන yes කියන බටන් එක click කරන්න. හරි. මේ විදිහට තමයි VPS එක create වෙන්නේ. ඊට පස්සේ දැන් මෙතන VPS එකේ මෙතනට දැන් password කියලා තියෙනවා. මෙතන password එක දෙන්න ඕනේ. ඔයාලට මෙතන VPS එකේ password එක බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතන password එක පේන්නේ නැත්තම් ඔයාගේ keyboard එකේ CTRL එකයි cursor එකයි මෙන්න මේ විදිහට cursor එක ඉස්සරහට scroll කරන්න. scroll කරාට පස්සේ මේ විදිහට මේක zoom වෙනවා. zoom වුණාට පස්සේ ඔයාලට මෙතන password එක ලොකුවට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෙන්න මේ තියෙන්නේ password එක. දැන් මම password එක බලාගෙන මෙතන type කරනවා. ඊට පස්සේ මෙතන I icon එකක් තියෙනවා. මේ icon එක click කරාට පස්සේ අපිට password එක බලා ගන්න පුළුවන්. password එක හරිනම් මෙතන මේ ඊතලේ click කරන්න. එහෙම නැත්නම් ඔය keyboard එකේ enter button එක press කරන්න. ඊට පස්සේ ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. මෙතනදී කියනවා password එක වැරදි කියලා. අපි බලමු මොකද්ද හේතුව කියලා password එක වරදින්න. ආපහු type කරමු. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් VPS එක මෙන්න මේ විදිහට open වෙලා තියෙනවා. ඔයාලට පුළුවන් මේක full screen දාගන්න. හැබැයි දැන් මේ වෙලාවේ මෙතනදී මේක full screen වැටලා නැහැ. හරි. ඊළඟට දැන් අපි බලමු අපේ VPS එක ඔයාලට බලා ගන්න පුළුවන් VPS එක Windows VPS එකක් තියෙනවා. අපි බලමු මේ VPS එකේ කොහොමද කියලා system system information වලට ගියාට පස්සේ මේකේ 8GB RAM එකක් අපිට හම්බෙලා තියෙනවා. ඒ වගේම මේකේ OS එක Windows server 2019 කියන Windows server එක තමයි හම්බෙලා තියෙන්නේ. මේක සාමාන්‍ය Windows computer එකක් වගේම තමයි වැඩ කරන්නේ. අපි බලමු ඊට පස්සේ my computer වලට ගිහිල්ලා 8GB RAM එකක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. මෙතනදී විස්තර ටික බලා ගන්න පුළුවන්. දැන් මම මේක ක්ලෝස් කරලා ඔයාලට පෙන්නන්නම් මේ VPS එකේ ස්පීඩ් එක කොච්චරක් තියෙනවද කියලා. මේකේ ස්පීඩ් එක බලන්න මේ Google Chrome කියන මේ browser එක ඕපන් කරගන්න. ඕපන් කරගෙන අපි බලමු මේකේ
ස්පීඩ් එක. ඔයාලට බලාගන්න පුළුවන් මේකේ Mbps 1300 ගානක් 200 ගානක් වගේ යනවා මේකේ ස්පීඩ් එක. ඩවුන්ලෝඩ් ස්පීඩ් එක. ඒ වගේම අප්ලෝඩ් ස්පීඩ් එකත් යනවා 1800 ගානක් 700 ගානක් තමයි යන්නේ මේකේ අප්ලෝඩ් ස්පීඩ් එක. ඉතින් මේ විදිහට තමයි ඔයාලට GitHub එක පාවිච්චි කරලා VPS එකක් හදාගන්න පුළුවන්. මේ VPS එක පැය 6කට විතරයි සීමා වෙලා තියෙන්නේ. මේක ඔයා ක්ලෝස් කරන්න ඕනේ පැය 6 ඉවර වෙන කලින්. එහෙම නැති වුණොත් ඔයාගේ VPS එක හදලා තියෙන GitHub account එක සස්පෙන්ඩ් වෙනවා පැය 6 ඉවරනාට පස්සේ. ඒ නිසා පැය 6 ඉවර වෙන්න කලින් මේ GitHub account එක මේ VPS එක විතරක් delete කරන්න. ඒ කියන්නේ ඔයා හදපු responsibility එක delete කරලා අලුතෙන් ඔයාලට responsibility එකක් create කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි VPS එකක් හදාගන්නේ GitHub එක පාවිච්චි කරලා. අද වීඩියෝ එකෙන් ගෙනාවේ කොහොමද ඔයාටම කියලා VPS එකක් හදාගන්නේ කියලා. ඉතින් මේ වගේ Windows 10 ඒ වගේ Windows 11 VPS වලට හදාගන්න පුළුවන් ලේසියෙන්ම මේ GitHub account එකක් පාවිච්චි කරලා. ඒ වගේ මතක තියාගන්න මේ GitHub account එක පැය 6යි. ඒ කියන්නේ ඔයා මේකෙන් VPS එකක් හැදුවොත් මේ VPS එක ඔයාට පැය 6යි පාවිච්චි කරන්න පුළුවන්. පැය 6ට ඉක්මවා ගියොත් ඒ කියන්නේ පැය 6 ඉක්මවා ගියොත් එimhe ඔයාගේ VPS එක හදලා තියෙන මේ GitHub account එක බෑන්ඩ් වෙනවා. ඒ කියන්නේ සස්පෙන්ඩ් වෙලා යනවා. එතකොට ඔයාලා ආපහු GitHub account එකක් හදාගෙන තමයි අලුතෙන් ඔයාට VPS හදන්න වෙන්නේ. ඒ නිසා පැය 6 ඉවර වෙන කලින් ඔයාගේ බැට් ටික ඉවර කරලා ඔයාට පුළුවන් මේ GitHub account එකේ මේ තියෙන VPS එක විතරක් ඔයාට close කරලා දාන්න. එහෙම නැත්නම් delete කරලා දාන්න. ඉතින් ඔයාට පුළුවන් අපිව subscribe කරලා නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එකක් ඔයාට පුළුවන් ඒ රතු පාට subscribe button එක click කරගෙන යන්න. ඒ වගේම ඔයා තාමත් අපේ social media follow කරලා නැත්නම් ඔයාට පුළුවන් අපේ social media follow කරගෙන යන්න. ඔයාලා මොන හරි අදහස් තියෙනවා මේ වීඩියෝ ගැන අදහස් ඒ වගේම තව ඉස්සරහට මොන වගේ වීඩියෝස් ද ගේන්න ඕනේ කියන ගැන ඔයාලට පුළුවන් පහළ comment section එකේ comment එකක් දාගෙන යන්න. වීඩියෝ දෙන වීඩියෝ like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට පුළුවන් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් අපි ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක්.